100% අවංක වුණොත් ජීවිතේ ප්‍රශ්න වැඩි වෙයිද? 150ක් අවංක වෙලා 150ක් අවස්ථාවාදී වංචනිකයෙක් වුණොත් ජීවිතේ ප්‍රශ්න අඩු වෙයිද? ඔබට ඔහොම කියලාත් ඇති. සමහරට ඔබටම ඔහොම හිතිලත් ඇති. ඔහොම හිතන්නවත් එපා. අවස්ථාවාදී බව, වංචනික බව බුදුරජුන් ගරහපු දෙයක්. අවංකකම බුදුරජුන් ප්‍රශංසා කරපු දෙයක්. ඔබ මෙහෙම හිතන්න. මුළු ලෝකෙම මිනිස්සු වංචනික වුණා. ඒක මගේ දෝෂයක් නොවේ. මම නම් දශමයක්වත් වංචාකාරී වෙන්නේ නැහැ. මං අවංක වෙනවා. විශ්වාස කරන්න. අතීතේවත් ඈත අතීතේවත් අවංකකම නිසා අවඩක් වෙලා නැහැ. ඒ නිසා අවංක වෙන්න. ඔබ 100% අවංක වෙන්න. අවංකකමේ සුවය බෙදන්න.